නුවරඑළිය දිස්ත්‍රික්කයට පසුගිය දින කිහිපය තුළ ඇදහැළුණු අධික වර්ෂාවට සාපේක්ෂව අද දිනේ නුවරඑළිය දිස්ත්‍රික්කයට පවතින්නේ තරමක සුළු වර්ෂාපතනයක් කඩින් කඩ තමයි ඒ සුළු වර්ෂාපතනයක් ලැබෙන්නේ. මා මේ රැඳී සිටින්නේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් වත්ත ප්‍රදේශයේ. මීට දින දෙකකට ප්‍රථම මෙහි විශාල පස්කන්දක් කඩා වැටුණා. මේ නිසා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම මේ වෙනකොට ඇන හිටලා තිබෙන්නේ. මේ පස්කන්ද කඩා වැටෙන අවස්ථාවේ මේ මාර්ගයේ හරහා ගමන් කරපු පුද්ගලෙක් මේ පස්කන්දට යට වෙලා තිබෙන බව තමයි හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටින්නේ. ඒ වගේම මේට සමගාමීව හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල ගිනිගත්තේන සහ රොසැල්ල යන ප්‍රදේශවල මෙවැනිම ආකාරයේ පස්කඳු ගණනාවක් වැටී තිබෙනවා. මේ වෙන විට මාර්ග සංවර්ධන අධිකාරිය පෞද්ගලික අංශයේ සහයෝගය ඇතුව හැටන් පොලිසිය යුද හමුදාව සමග එක්ව ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස්කන්ද ඉවත් කිරීමේ කටයුතු මේ වෙනට සිදු කරමින් පවතිනවා. මේ අතර කාසල්රි ඒ වගේම මවුසකැලේ විමල සුරේන්ද්‍ර ලක්ෂපාන ජලාශවල මේ වෙන විට වාන්දුරට විවෘත කරලා තිබෙන්නේ. මේ නිසා කැලණිගඟේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් තිබුණා. ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග රැසක්ම මේ වගේම හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගම්පල නුවරඑළිය මාර්ගයේ මේවා ස්ථාන කිහිපයකින්ම සම්පූර්ණයෙන්ම කැඩී ගොස් ඇති ආකාරයක් තමයි අපිට දක්න වෙන්නේ. දින දෙකක් තිස්සේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ විදුලි බලය ලැබුණේ නැහැ. අද දහවල් වෙන විට විදුලි බලය යථා තත්ත්වයට පත් කර තිබුණා. ඒත් ඇතැම් ස්ථාන වලට විදුලිය ලැබෙන්නේ නැහැ. දුරකථන සංඥා කිසිවක් පසුගිය දින දෙකේ තුලම ලැබුණේ නැහැ නුවරඑළිය දිස්ත්‍රික්කයට. ස්ථාවර දුරකථන ඒ වගේම ජංගම දුරකථන අද දහවල් වෙන විට එය යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන ආකාරය තමයි දක්නට ලැබෙන්නේ. විශේෂයෙන් කිය යුතුයි කොත්මලේ පූණ්ඩලුවය ප්‍රදේශයේ මීට දින දෙකකට ප්‍රථම ගම්මාන දෙකක් රම්බොඩ සහ තවත් ගම්මානයක් නාය ගොස් තිබෙන ආකාරයක් අපට වාර්තා වුණා. නමුත් ඒ ස්ථානයට කිසිවෙකුටත් ළඟා වෙන්නට නොහැකි බව තමයි ආරක්ෂාංශ කියා තින්නේ. විශේෂයෙන්ම එම ගම්මාන වලට පිවිසෙන මාර්ග සියල්ලක්ම නාය ගොස් තිබෙනවා. මේ වෙන විට ඔවුන් වෙනත් විකල්ප මාර්ග ඔස්සේ එම ස්ථානට ළඟා වෙමින් තිබෙන ආකාරයක් තමයි ඔවුන් අපට කියා සිටියේ. කෙසේ වෙතත් ආපදා කළමනාකරණ ඒකකයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග එක්ව සහන කඳවුරු කීපයක් ස්ථාපනය කරලා තියෙනවා. වලපනේ, කන්දපොළ, නුවරඑළිය, හැටන් ඒ වගේම නෝවුඩ් යන ප්‍රදේශවල ඒවට අවශ්‍ය සියලුම ආහාර පාන සහ යටිතල පහසුකම් ලබා දී තිබෙන ආකාරයකුත් අපට දිස්ත්‍රික් ලේකම්වරිය සඳහන් කරා. ඒ වගේම විශේෂයෙන් කිය යුතුයි පොදු ප්‍රවාහන සේවා කටයුතු ගොඩක් අඩුයි ප්‍රදේශයේ ධාවනය වෙනවා. දින දෙකක් තිස්සේ විදුලි යන හිටීම නිසා ඇතැම් විදුලි ඉන්ධන පිරවුම් මල්වල ඉන්ධන නිකුත් කිරීමක් සිදු කරේ නැහැ. විදුලිය නොමැති නිසා ඇතැම් ඉන්ධන පිරවුම් වල ඉන්ධන නොමැති බව අපි සමග කියා සිටියා. කෙසේ වෙතත් විකල්ප මාර්ග ඔස්සේ විදුලිය ලබාගෙන විදුලි ජනක යන්ත්‍ර යොදාගෙන විදුලිය ලබාගෙන ඉන්ධන ලබා දෙන ඇතැම් ඉන්ධන පිරවුම් වල දිගු පෝලින් දක්නට ලැබුණා ඉන්ධන ලබා ගන්න තියෙන. මෙයයි අලුත්ම තත්ත්වය. මේ මාර්ගය යථා තත්ත්වයට පත් කරන්න තවත් දින කිහිපයක් ගත වෙන බව තමයි මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකයා කියා දෙන්නේ. මේ ස්ථානයේ බැකෝ යන්ත්‍ර දෙකක් දෙපැත්තකින් දාගෙන පස්කන්ද ඉවත් කරන ආකාරයක් මේ පස්කන්ද ඉවත් කිරීමෙන් අනතුරුව මේ සියලුම යන්ත්‍ර මේ සියලුම නිලධාරීන් මින් ඉදිරියට ගමන් කළා ඒ පස්කන්ද ඉවත් කිරීමට කටයුතු කරනවා කියන තමයි මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අප සමග කියා සිටියේ. මම රංජිත් රාජපක්ෂ හැටන් සිට